මේ වෙනකොට ඔයාලා අපි හැමෝම දන්න දිත්වා සුලිගු නාටුව ගිය 25 වෙනිදා අපේ රටට ඇතුළු වුණා. මේ කුණාටුව බෙන්ගාල බොක්ක ආශ්‍රිතව වෙච්ච ගැඹුරු පීඩනාවපාතයක් හින්දා නිර්මාණය වෙලා කාලයත් එක්ක තීව්‍ර වූ කුණාටුවක් බවට පත් වුණා. කොහොම වුණත් මේ කුණාටුව 29 වෙනිදා වගේ වෙනකොට අපේ රටෙන් දුරට ගියත් මේ කුණාටුව දරා ගන්න නම් අපේ රටට ගොඩක් අමාරු වුණා. 25 වෙනිදා ඉඳන් 29 වෙනිදා විතර වෙනකම් නොනවත්වා දිගින් දිගටම වැපු මේ වැස්සත් හින්දා අපේ ජලාශ ගංගා උතුරන්න පටන් ගැනීමත් එක්ක ගොඩාක් ප්‍රදේශ ගම් වතුරෙන් යට වුණා. අපිට මතක ඇති කාලයක වැහපු ලොකුම වැස්ස වෙන්නේ නැති මේක. ලංකාවේ මැද කියන්නේ ඉතින් කඳුකරේ. අපි හැමෝම කඳුකරේට පට්ටලා වුණේ. කොල්ලෝ කෙල්ලෝ කැම්පින් කරන්න ට්‍රැවල් කරන්න යනවා. අපි හැමෝම ආස මේ කඳුකරේට මේ දිට්ටා සුලිගු නාටුව ලොකු බලපෑමක් කරලා තියෙනවා. පරම්පරා ගානක ගොඩාක් මතක ලස්සනට ආඩම්බරෙන් තියන් හිටපු මේ කඳු අද නාය ගිහිල්ලා තිබුණ ලස්සන අඩු වෙලා තියෙන්නේ දැන්. මේ වගේම අපේ ප්‍රෞಢ ඉතිහාසයකට වග කියන රජ රට උතුර වගේ පළාත් කවදාවත් නැතුව මිනිස්සුන්ව පීඩාවට පත් කරමින් ගම් වතුර පිටාර ගැලීම් වෙලා තිබුණා. කොහොම වුණත් ඔයා මේ වීඩියෝ එක බලනකොටත් මේ කුණාටුවෙන් කරදරයක් වෙච්ච කෙනෙක්ට උදව් කරලා ඇති, උදව් කරන්න හිතනවා ඇති. කරවටක් වෙනකන් වතුර පිරීලා වතුර වල බැහැගෙන තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අනුන්ගේ ජීවිත බේරගෙන තමන් හරියට කෑමක් කන්න නැතුව වතුර පොදක් බොන්න නැතුව උපකාර අවශ්‍ය මිනිසුන්ට ටොං ගණනින් ආධාර එකතු කරලා උපකාර කරපු මිනිස්සු මේ රටේ ඉන්නේ. 2019 අපි බෝම්බ ප්‍රහාරයකට මුහුණ දුන්නා. අපි ආයෙත් නැගිට්ටා. 2020 කොරෝනා ආවා. අපි ආයෙත් නැගිට්ටා. 2022 ඉකොනොමික් ක්‍රයිසිස් එකකට අපි මුහුණ දුන්නා. අපි ආයෙත් නැගිට්ටා. 2022 දී කුණාටුවකට අපි මුහුණ දෙමින් ඉන්නවා. අපි ආයෙත් නැගිටිනවා. ඉතින් අපි අද කතා කරේ පහුගිය දවස්වල අපි මුහුණ දුන්න කුණාටුව සහ ඒකෙන් අපිට වෙච්ච බලපෑම ගැන. මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.